අයිබෝන් යාළුවනේ train with Amit YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තියෙන්නේ මගේ Devil Base gun collection එකට අලුතින්ම එක්ුණ සමාජිකයා. Devil Base DV1 base coat gun එක ඒකේ unbox video එකට තමයි අද අපි අවිල්ලා ඉන්නේ. මීට කලින් මම ඔයගලන්ට Devil Base DV1 clear coat application එකට පාවිච්චි කරන gun එකේ unbox video එකක් ගෙනාවා, review එකක් කරා. ඉතින් මේ තියෙන්නේ ඒ model එකේම base coat වලට පාවිච්චි කරන spray gun එක. අපි එහෙනම් මේකේ unbox video එකට යන්න. මුලින්ම box එක ගත්තොත් box එක මේකේ එන්නේ orange color එකකින් තමයි එන්නේ. එතන Devil Base කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ පිටිපස්සෙත් gun එකේ වර්ගයයි ඒක කොහෙද හදලා තියෙන්නේ රට. එතකොට serial number වගේක් මේ සීලම් විස්තර ටික සඳහන් වෙනවා. මේ තියෙන seal එක අපි නම් gun එක unbox කරමු. මේ තියෙන්නේ gun එක black box එක තමයි gun එක එන්නේ. packaging එක ගත්තත් ගොඩක් premium quality එකකට තමයි කරලා තියෙන්නේ. box එක අතර ගත්ත ගමන් මේකේ professional product එකක් කියන එක feel වෙන විදිහට තමයි ඒගොල්ලෝ මේ gun box එක පවා design කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර ප්‍රීමියම් ලුක් එකක් මේ ගන් එකේ තියෙනවද කියලා. ඒ box එක පවා මේ ගන් බොඩි එකට මැච් වෙන විදිහට තමයි ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. මට තව දෙයක් කියන්න තියෙනවා. හරිනම් මේක වීඩියෝ එක පටන් ගන්නකොට මුලින්ම කියන්න ඕනේ කියලා මං හිතුවේ. ස්ප්‍රේ ගන් එක කොච්චර හොඳ බ්‍රෑන්ඩ් එකක් වුණත්, කොච්චර මිල අධික වුණත් ඒකේ ලැබෙන රිසල්ට් එක තීරණය වෙන්නේ ගන් එක විතරක් නෙවෙයි, පේන්ට් කෙනාගේ ස්කිල් එක, එක්ස්පීරියන්ස් එක, ගන් සෙටප්, එයාර් ප්‍රෙෂර්, මැටීරියල් මික්සින් රේෂියෝ සහ ස්ප්‍රේ ටෙක්නික් කියන දේවල් අවසානයේ ෆිනිෂ් එක තීරණය කරනවා. ඒ හින්දා අපි කොච්චර මිල අධික ගන් එකක් පාවිච්චි කරත් ඇප්ලිකේෂන් කරන කෙනාගේ ස්කිල් එක නැත්තම් අපිට බෙනිෆිට් ගන්න බෑ. ඉතින් හොඳ පේන්ට් කෙනෙක්ට හොඳ ස්කිල් එකක් තියෙනවා නම් අර මං කලින් කිව්ව කරන කාරණා ටිකත් ඒකට ගැලපෙනවා නම් අපිට අපේ ගන් එකේ ලොකු බෙනිෆිට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් එන්නේ ස්ප්‍රේ ගන් එක අපි බලමු තව මොනවද box එකේ තියෙන්නේ කියලා. DV1 කියලා ස්ටිකර් එකක් එනවා. ස්ප්‍රේ ගන් එක ගැන සම්පූර්ණ විස්තර ටික මේකේ මේ ටෙක්නිකල් ඩේටා ෂීට් එකේ තියෙනවා. ගන් එක පාවිච්චි කරන විදිය, අපි කොහොමද ගන් එක ක්ලීන් කරන්න ඕන, ගන් එකේ සියලුම විස්තර මේ බුක් එකේ තියෙනවා. ඊට අමතරව ගන් එකේ ගේජ් එකට වෙනම බුක් එකක් දීලා තියෙනවා. අපි කොහොමද ඒක ක්ලීන් කරන්න ඕන. ඒ වගේ විස්තර ගොඩක් තියෙනවා. යාලා මේ බුක් වල සඳහන් කරලා තියෙනවා අනිවාර්යෙන් ගන් එක පාවිච්චිට ගන්න කලින් අනිවාර්යෙන්ම මේ TDS එක බලලා ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න එක පාවිච්චි කරන්න කියලා. මොකද මේක මිල අධික ගන්න එකක් නිසා මේකේ පාර්ට්ස් අපි නොදැනුවත්ම අපේ අතින් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒකට අදාළ කරන දේ හරියට මැනුවල් එක බලලා
අපි කියවලා කරලා තිබ්බනම් අපිට පුළුවන් එතකොට ඒ ගන් එක හරි ප්‍රමිතියට අපිට යූස් කරන්න. ඉතින් මේ තියෙන්නේ ගන් එක ගලවන්න ගන්න tools. wow. ඔයාලට පේනවා ඇති ගන් එකේ බොටල් එක කොහොමද ඒගොල්ලෝ මේ බොක්ස් එක ඇතුලේ තියලා තියෙන්නේ කියලා. මේ උඩ කෑල්ල තමයි ගන් එක තිබුණේ. ඊට යටින් ගන් එකේ බොටල් එක ගන් එකේ බොටල් එක බ්ලැක් කලර් එකකින් එන්නේ. ඇත්තටම ඒක ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් අපිට UV ප්‍රයිමර් එකක් වගේ අපි පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට අපිට බ්ලැක් බොටල් එකක් ඕන කරනවා. ඉතින් බ්ලැක් වලින් දීලා තියෙනවා. බ්ලැක් ඩ්‍රැගන් කෙනෙක් වගේ බලන්න කොච්චර ලස්සනද කියලා. මාරම ප්‍රීමියම් ලුක් එකක් තියෙන. මෙතන ඩෙවිල් බේස් කියලා සටහන් කරලා තියෙනවා. ගන්න එක ගොඩක් බරත් නෑ. හොඳ ග්‍රිඩ් එකක් තියෙනවා. මම හිතන්නේ කලින් මගේ වීඩියෝ එක DV1 C1 කියන එක ඔයගොල්ලෝ දැක්කනම් ඒ කියන්නේ මම ක්ලියර් කෝට් වලට පාවිච්චි කරපු ගන්න එකත් මේ වගේම තමයි. පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. ඒක ඔරෙන්ජ් කලර් එකකින් ආයෙ දැන් මේක තියෙන්නේ බ්ලූ කලර් එකේ මේ ජස්ට් ටික තියෙන්නේ. ඒකේ තේම කප් එක ආවේ සුදු පාටින්. දැන් මේකේ කප් එක බ්ලැක් කලර් එකෙන් තියෙන්නේ. ඒක ඇතුලේ ෆිල්ටර් එකක් වෙනම දීලා තියෙනවා. රයිට්ස් අපි ගන්න එක ගැන චුට්ටක් කතා කරමු. අතර මේ ගන්න එක විශේෂයෙන්ම බේස් කෝඩ් ඇප්ලිකේෂන් සඳහා තමයි ඩිසයින් කරලා තියෙන්නේ. .3 nozzle tip එක අන්න ඔයගලන්ට ඒක පේනවද කියලා සඳහන් කරලා තියෙනවා. එයා කැප් එකෙත් DV1 B+ කියලා පල්ලෙහෙන් ටයිප් කරලා තියෙනවා. උඩින් තියෙනවා Devil Base HVLP කියලා. ගොඩක්ම මේක metallic, pearl සහ solid colors වලට ඉතාම හොඳ atomization එකක් අපිට ලබා ගන්න පුළුවන් මේ ස්ප්‍රේ ගන් එකෙන්. ස්ප්‍රේ පැටර්න් එක ගැන කතා කරොත් ඒක ඉතාමත් යුනිෆෝම්. ඒ නිසා මොඩලින් සහ ට්‍රයිගල් ස්ට්‍රේට් වගේ ගැටලු ගොඩාක් අපිට අඩු කරගෙන හොඳ කලර් මැච් එකක් ලබා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකේදී මේ ගන් එක පාවිච්චි කරනකොට. ඒ වගේම තමයි මේ ගන් බොඩි එක ගත්තත් ලයිට් වේට් නිසා දිග වෙලාවක් ස්ප්‍රේ කරත් අතර මාංශයක් දැනෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ට්‍රිගර් ඇක්ෂන් එකත් ඉතාමත් ස්මූත්. අපිට මෙතන ඩිජිටල් ගේජ් එක දීලා තියෙනවා. ඒ වගේම ෆෑන් ඇඩ්ජස්ට්මන්ට් එක තියෙනවා. ෆ්ලුයිඩ් ඇඩ්ජස්ට්මන්ට් එක තියෙනවා. එයා ඇඩ්ජස්ට්මන්ට් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රොෆෙෂනල් පේන්ටර් කෙනෙක්ගේ හීනයක් තමයි මේ වගේ ස්ප්‍රේ ගන්න එක. අර මම දවසක් කලින් කිව්වා වගේ කෙනෙකුට කියන්න පුළුවන් ඔච්චර ගාණක් දීලා ගන්නේ මොකටද ස්ප්‍රේ ගන්න එකක්. ඔය ගන්න එකෙන්ම කරන දේ අපි ගාව තියෙන නෝමල් ගන්න එකෙන් කරන්න පුළුවන් කියලා තර්කයක් නෑ. ඒක හරි කතාව. නමුත් අපි මේ වගේ මුදලක් ගන්න එකකට වියදම් කරනවා කියන්නේ ඒක ලොකු මුදලක් දීලා මේ වගේ ගන්න එකක් ගන්නවා කියන්නේ ඇත්තටම ඒක ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ වගේම තමයි මේ ගන්න එක අපිට solvent base සහ waterborne base coat දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. build quality එක, balance එක සහ finish එක ඇත්තටම premium level එකක තියෙනවා. ඇත්තටම මේ ගන්න එක spray demo එකක් කරලා බැලුවම තමයි ඒක ඇත්තටම performance එක ගැන තවත් හොඳ අදහසක් ඔයාලට දෙන්න පුළුවන් වෙන්නේ. ඉදිරියේදී මේ ගන්න එකේ full spray demo එක, gun setup එක, air pressure එක, fan adjustment, fluid adjustment සහ වීඩියෝ එක අරගෙන අනිවාර්යයෙන්ම මම එනවා. ඉතින් මම ඇත්තටම ඔයාලගේ මගේ කලින් මම ඔයගලන්ට දෙන්න මගේ DV1 එකත් මෙතනදී පෙන්නන්නම්.
ඒක ක්ලියර්ස් වලට තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ගන්න එක මම හිතන්නේ මේකේ රිවිව් එක මම ඔයගලන්ට කලින් කරා. එතකොට මේ තියෙන්නේ ඒකෙම බේස් කෝඩ් ඇප්ලයි කරන්න එන ගන්න එක. ඉතින් මේ තියෙන ක්ලියර් කෝඩ් වලට පාවිච්චි කරන ගන්න එක, මේ තියෙන බේස් කෝඩ් වලට පාවිච්චි කරන ගන්න එක. ඉතින් ගන් දෙකම එක වගේ. නමුත් සුළු සුළු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ නීඩල් ටිප් එක නොසල් ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම මේක ඩිසයින් කරලා තියෙන්නේ බේස් කෝඩ් වලට. එතන මේ ගන්න එක ඩිසයින් කරලා තියෙන්නේ ක්ලියර් කෝඩ් වලට. ඉතින් මේක මෙතන ඔරෙන්ජ් කලර් එකකින් එනවා. ඒ වගේම මේක බ්ලූ කලර් එකකින් එන්නේ. ඉතින් මේ තියෙන්නේ ගන් දෙක. ඉතින් අපි ඉදිරියේදී මේ ගන් එක කොහොමද සෙටප් කරන්න කියලා තව වීඩියෝ එකකින් බලමු. ඉතින් මේ කාරණා ටික තමයි මේ ගන් එකේ මූලිකම කාරණා ටික. මොකද මේක අපිට අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක කරන්න කලින් මේ අදාළ ගන් සෙටප් ටික කරලා ටෙස්ට් පැනල් එකක් ගහලා ගන් එක කොහොමද ෆීල් වෙන්නේ කියලා අනිවාර්යෙන් බලලා තමයි අපි ඇප්ලිකේෂන් එකට යන්නේ. ඉතින් අපි එහෙනම් ඉදිරියේදී මේ ගන් එකේ ෆුල් ඩිස්ප්ලේ ඩෙමෝ එකක් මම අරන් එන්නම්. කොහොමද ෆෑන් ඇඩ්ජස්ට්මන්ට් එක, ෆ්ලුයිඩ් ඇඩ්ජස්ට්මන්ට් එක සහ ඇප්ලිකේෂන් සිස්ටම් එක කොහොමද මේකෙන් කරන්න කියලා හරියටම. එහෙනම් බොහොමත්ම ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මොන හරි ඔයාලට දැනගන්න විස්තර තියෙනවා නම් ඕන වෙලාවක මට මෙසේජ් එකක් දාන්න. මම ඔයාලට ඒකට පිළිතුරු ලබා දෙන්න. එහෙනම් මම අමිත් සමන්ත නැවත හමු වෙමු තවත් වටිනා ෆොටෝ රීෆිනිෂ් ට්‍රේනින් වීඩියෝ එකකින්. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.